මිනිස්සුන්ට කවදාවත් කේන්ති යනවද තනියම ඉන්නකොට? නෑ. මිනිස්සුන්ට කේන්ති යන්නේ තව කෙනෙක් ඉන්න ඕනේ. මිනිස්සුන්ට කේන්ති යන්නේ අනුන් නිසා. වැඩිපුරම අපි අපේ ජීවිතේ නාස්ති කරගන්නේ අනුන් හින්දා. සැප සතුට තීරණය කරන්න පුරුදු වෙලා ඉන්නේ අනුන් මත. අපේ ගෙවල් දොරවල් වල තියෙන රන් රිදී ආභරණ තියෙනවනේ. ගෙදර ඉන්නකොටව තියෙන්නේ කබඩ් එක ඇතුළේ ඇඟේ ල්ලගෙන තින්නේ. කවදාවත් අපේ අම්මලා තාත්තලා ගෙවල් වල ඉන්නකොට ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් වලලු කරා බුද්දාගෙන ඉන්නවද? නැහැ. මිනිස්සු වැඩිපුරම ධනය හම්බ කරලා සුරක්ෂිත කරන්නේ මේ අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. අනුන් මත තමයි තමන්ගේ සැප සතුට තීරණය කරන්නේ. තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අපේ සැප සතුට තීරණය කරන්න ඕන අපි මත. අපේ සැප සතුට තහවුරු කරන්න ඕන අපි මත.